නැකිටලා වරින් මණ්ඩ වතු පිටි වල වැඩ තියෙනවා. කුම්භකර්ණේ වගේ බුදියනවා. අම්මෝ නිමාඩ දාලා බුදියා ගන්නවත් දෙන්නේ නැහැ අප්පා. ඈ බොල මීහරකෝ. ඒ වෙලාවෙත් කොච්චර වැඩ කරියද්ද? මොටෝ සිරි කකුලේ උත්සාහ කරමත් කැඩිලා. අම්මෝ. ඇයි තාත්තේ ඔහම? තාත්තේ ඩබ්බියක් ගෙන් සල්ලි ඉන්නකො ඩබ්බියක් ඉවරයි. ඔබේ තියෙන සල්ලි දියකෝ අඟුරු කෑල්ලක් කරා මැදපන්. ඇයි තාත්තේ ඔහම? දලාලි දැන් දෙයක් ඔයන්නේ දැන් 9ක් පහු වෙලා අද නම් වරුවට පඩි දෙන්නේ. අනේ එහෙම කරන්න එපා මුදලාලි ගෑණි වහලේ රෙදි වනන්න ගිහලා වහලේ මෙල්ල බෙහෙත් බඳින්න ගියා. ඒකයි එන්න පරක් උනේ. මං කිව්වා රෙදි වනන්න කියලා. ගෑණිගේ වැඩේ ඉතින් උන්ද වෙන්න කියලා මම මොනවා කරන්නේ? ඒ වයි වැඩක් නැහැ අද වරුවයි පඩි. අනේ එහෙම කරන්න එපා පොඩ්ඩක්. බෝනස් වත් දෙන්න ඉතින්. ඇයි තාත්තේ ඔහම? ඕක මහ කුණේ. තාත්තේ පොල්ටික් ගැන ලෑම් හල්ටරේ ස්ටාක් වෙන්නේ නැහනේ. යතුර දාලාද බලහන්. ආ තාත්තේ. මේ කරයකෝ. නෑ. යතුරු කොහෙද ලෑම් හල්ටරේ? හැබැයි ඩෝනේ කෝ දීපම් බාන්න මෙහාට. අම්මට සිරි තෙල් තියනවත් දන්නේ නැහැ. පුටා තෙල් ඉවරයි. කොළො තෙල් ඉවරයි. අනේ අර ගේ තුල තියෙන ඩීසල් කෑන් එකෙන් ටිකක් දාන්නකෝ. ඒක තියපන් හදිස්සියකට. මගෙන් මොකුත් නැහවම් ඔක තල්ලු කරපන්. යෝ. මෙහෙවරේ මේ තල්ලු කරපන්. තෙල් නෑ ඕන. නෝනේ ඔය පොඩි පුතත් එක්ක එන්නකෝ මේක අතෙන්ට තල්ලු කරන්න. ඉන්න ළමයෝ ඉන්න. එතනින් අල්ලන්න. තල්ලු කරන්න. මුදලාලි එන්නකෝ. ඇයි මොකද? මේ පූ පොල් වල මොකද කරන්නේ? ඒක ගහපන් ඔය පොල් කොටස්ෙන්. එතකොට කුණු වෙච්ච පොල්. ඒක තියපන් තෙල් ඉඳින්න. හරි. ඇයි තාත්තේ ඔහම? කොතර ටික බං නෝද නිල් කැටේ පාට බං කට වහගෙන වරේ යන්න මුදලාලි ගෑන්ට හයි. අකෝ ඒක මුදලාලිට හොන්න නික මන්නද? මුදලාලි නෑ කෝ දඩ ගෑනිනේ. ගෑනි තමයි අවුල. මුදලාලිගේ නෝන එන්නකෝ ෆෝන් ටිකක් කොන්සන්න නේද? අනේ හරකෝ එනේ වර යන්න. නෝනේ අපේ නෝනේ. ඔව් අපේ මාත්‍යා. අතිකේ. අද නම් මහත්තයා ගාඩි යන්න මේ වගේ. ඒකේ වැඩක් නැහැ. තේ ගේන්නේ නැද්ද? ගෙන අපේ මහත්තයා. අඩු සීනි දාලා ගේන්න. ඇයි තාත්තේ ඔහම? එනවා මහත්තයා. මේ බිස්කට් මොකටද? කන්න මහත්තයා. ඔප්පෝ අර පිරිමැස්මක් ගෑවිලාවත් නැහැ. ඕක ගෙනියන්න ගෙට තේ ඇති. මේකත් වැඩි. නොදකී වන්ම ඉක්ුණාන.
ආය ගන්න. අම්බේ. වරුවට පඩි නෑ. අද පඩි දෙන්න මං ගාව නෑ කොහොම. හෙට තමයි කොහොම. හෙට ඉරිදා මුදලාලි. එහෙනම් සමුද තමයි. අයියෝ ගොන් හරකෝ. සමුද වෙනකොට මුන්ට පඩි ගන්න අමතක වෙනවනේ. කෑ වසි. හරිය කොටක් ගහලා මොකද යකෝ තෝ පොලෙලි පුරවන්නේ මා අල්පල් හිටවන්නද ඌරුවා පල් පුරෝපිය ආ මුදලාලි යන්න හොරු පැනලා. යමන් හොරු පැනලා. අම්මා. ආයි. උරු බෙල්ලා අනේ පුතේ මගේ ප්‍රෙෂර් පැත්තගෙන ඒක සෞන්දර්යක